අපි ඉස්සෙල්ලාම ස්ටැබිලයිස් කරන්න ඕනේ වීඩියෝ එක ටයිම්ලයින් එකට අරගමු. මේ මම ප්‍රොජෙක්ට් එක ගහගෙන ඉන්න ගමන් තමයි මේ ටියුටෝරියල් එක හදන්න හිතුනේ. ඔයාලා පේනවා ඇති මේ වීඩියෝ එක මේ හරිය පට්ට ෂේකි. ඒ කියන්නේ මේ හිර යනවා ස්මූත් මදි. මම අතර වෙන්න ආස නැති වැඩක් තමයි මේ වගේ වීඩියෝස් තියෙන්නේ. ඒ නිසා කරන්න ඕනේ මෙතන ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා warp stabilize කියලා සර්ච් කරනවා. WARP කාපු ගාම එනවා warp stabilize කියලා. WARP ST එක ගහුවම එනවා distort එක යටතේ තියෙනවා warp stabilize කියලා. ඒක ඇදලා දාන්න තමයි තියෙන්නේ. දැම්මම එනවා automatically යා background එක analyze කරලා මේක වීඩියෝ ස්මූත් කරනවා. අපිට බලා ගන්න පුළුවන් මේකට පොඩි බරක් ගන්නවා. මොකද මේ බර ඉෆෙක්ට් එකක් Premiere Pro වල තියෙනවා. ඒක analyze වෙන ගමන් තියෙන්නේ. දැන් ස්ටැබිලයිස් වෙනවා. ඊට පස්සේ ස්ටැබිලයිස් වුණා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇඩ් වුණාට පස්සේ ඉෆෙක්ට් එක පොඩි ක්‍රොප් එකක් එනවා. ඒක ආයේ zoom in කරන ඕන නිසා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ස්මූත්ද කියලා දැන්. ඉස්සෙල්ලට වැඩිය. මම ආරමාස ඉෆෙක්ට් එක Premiere Pro වල තියෙනවා. ඔයා මොකද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපි subscribe එකක් දාලා support එකක් දෙන්න. ජය වේවා.